හෙලෝ ගයිස් සුබ සන්ධ්‍යාවක්. ඉතින් කට්ටියට කොහොමද ඉතින් මං චෝකර් රාව ඉතින් ඔයාලගේ ඉතින් ඔයාලට වීඩියෝ එකක් කියලා දෙන්න කියලා කැම්මටම ඉතින් ඔයාලා දන්නේ නැහැ ඉතින් ඔයාලගේ මයික් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ මයික් කේස් ප්‍රශ්න අනම්මනම් ඔය කියන්නේ මයික් කුරු ගාන ඒවා අනම්මනම් හැම රෙද්දට විසඳුමක් කරනවා මං. ඉතින් කට්ටියටම කියන්න තියෙන කැමරා ෆෝන් එකක් තියෙනවා නම් ඉතින් ෆෝන් එක Wi-Fi එකක් තියෙන්න ඕන ෆෝන් එකක් තියෙන Android ෆෝන් එකක් හරි Apple එකක් හරි ඕනෑට මංගල්ලයක් තිබ්බට කමක් නැහැ. හරිද? ඇත්ත වශයෙන්ම. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් තියෙන්න ඕන මචං මෙන්න මේ ඇප් එක. මෙන්න මේ ඇප් එක පේනවනේ. මෙන්න මේ ඇප් එක. හැබැයි මේ පොඩි ෆෝන් බෑ මේ මෙව්ව බෑ. මෙව්ව බෑ. මෙව්ව බෑ. ලොකු එකක් තියෙන පොඩ්ඩක් gadol භාගයක් වගේ හරි කමන්නේ චූටි ෆෝන් එකක් හරි කමන්නේ. අර මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් මේ වගේ එකක් මෙන්න මේකට සද්දයන් එකක් තියෙන්න ඕන. හරිද? එකක් තිබ්බා ඊට පස්සේ ඔයාලා මචං ක්‍රීම් ඔයාලා PC එක තියෙනවනේ PC කට්ටියට තමයි මේක හදන්නේ. හරිද? PC එකේ තියෙන්න ඕනේ guys මෙන්න මේ app එක. හරිද? මේ පේනවනේ කට්ටිය මේ. මෙන්න මේ app එක තියෙන්න ඕනේ. හරිද? ඔයාලා download කරගන්න පුළුවන් මෙන්න මේකට ගිහිල්ලා. මොකේකට කියන්නේ Edge එකට. හරිද? Edge එකට ගිහලා හරි මෙතනින් මෙහෙම කරලා search කරන්න ගෙලින්ම ඔයාලා search කරනවා Uruin කියලා. හරිද? මෙන්න මෙහෙම කරලා E නෙවෙයි sorry IRIUN මේ උඩින්ම පෙන්නනවා මේ උඩින්ම පෙන්නනවා guys උඩින්ම පෙන්න එක කෙලින්ම ඔයාලා මෙන්න මේකට මෙහෙම ක්ලික් කරාම එනවා ක්ලික් කරලා පස්සේ මෙන්න මේකට දෙන්න මේකට දුන්නා webcam කියන එක ඔයාලා Windows කියන එකට දෙන්න තියෙන්නේ එච්චරයි Windows කියලා දුන්න ගමන් ඔයාලා download වෙනවා download වෙලා හක් වෙලා ඒක install කරගෙන access කරන්න අනිවාර්යෙන් ඔයාලට Wi-Fi එකක් තියෙනවා Wi-Fi බබි Wi-Fi එකක් තියෙනවා අනිවාර්යෙන් කට්ටිය ඉතින් නැත්තම් බෑ මේක කරන්න Wi-Fi තියෙන්න ඕනේ Wi-Fi අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැත්තම් බෑ Wi-Fi එකක් නැත්තම් කට්ටිය ඉතින් Wi-Fi එකක් ගන්න වෙනවා නැත්තම් hotspot තියෙන කට්ටියට පුළුවන් හැබැයි PC එකයි phone එකයි දෙකම එක hotspot එකෙන් තියෙන්න ඕනේ ඒ කියන්නේ Wi-Fi කියන්නේ ඒ Wi-Fi වුණාම PC එකයි phone එකයි දෙකම එකේ තියෙන්න ඕනේ ඊට පස්සේ කට්ටියට ගන්න තියෙන ඊට පස්සේ දැන් මේක අපි app එක මෙයාගේ download කරලා තියෙනවා download කරලා මේක කරලා open කරගන්න double tap කරලා හරි මොකක් හරි මගුලක් කරලා දැන් මේක මගේ මේ ෆෝන් එකට දැන් කනෙක්ට් කරලා තියෙන තමයි මේ පෙන්නන්නේ හරිද මේ පෙන්නන්නේ ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන තමයි මෙහෙම පෙන්නන්නේ නැත්තම් පෙන්නන්නේ නැහැ හරිද ඒකින් හින්දා මේවා තියෙන මේවා කරලා කනෙක්ට් කරගන්න ඕනේ හරිද දැන් මෙහෙම කරලා තිබ්බ ඔන්න මම මේවා කරලා ඔක අයින් කරලා දැම්මා එහෙම කට් කරන්න එපා මේක මේ මයිනස් කරලා තියාගන්න පැත්තකට කරලා මයිනස් කරලා තියාගෙන ඔයාලා තියෙන ෆෝන් එක තියෙනනේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා කෙලින්ම යන්න ඕනේ මෙහෙම කරලා ගියා කෙලින්ම මෙහෙම කරලා ගියා Play Store app එකට යන්න ඕන. හරිද guys? Play Store හරි Apple Store හරි ගිහිල්ලා හරිද මේ Play Store හරි Apple Store හරි ගිහිල්ලා කෙලින්ම කරන්න තියෙන්නේ ඔයාලට ගන්න ඕනේ මොකද්ද? එහෙනම් guys අපි යමු කෙලින්ම ෆෝන් එකට. ඔන්න ඒ විදිහටම ඔන්න ෆෝන් එකට ඇවිල්ලා මේ විදිහට ඔයාලා Play Store app එක හොයාගන්න ඕනේ. ඔයාලගේ තියෙන තැනක් බලලා ඉතින් Play Store app එක හොයාගන්න ඕනේ. මගේ ෆෝන් එකේ නම් ඉතින් මේ විදිහට මෙහෙම හොයලා කෙලින්ම මම ඔන්න කට්ටක් කනවා වගේ නිකන් දන්නේ නැහැ වගේ මම හොයනවා. හරිද? මෙන්න මේ විදිහට මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා ඔයාලා Play Store app එකට ගිහිල්ලා ඔයාලා IRIUN කියලා ගහන්න. එතකොට එනවා මෙන්න මේ විදිහට මම දැන් මේ ටයිප් කරන විදිහටම බලා ගන්න මේ තියෙන්නේ. අන්න එහෙම ගැව්වට පස්සේ උඩින් වෙනවා webcam කියලා. හරිද? Uruin webcam කියලා. ඔයාලා ඒක එහෙම කරලා install කරගන්න මේ විදිහට දීලා. හරිද? මගේ ෆෝන් එක install කරලා නැති හින්දා ඔන්න ඔයාලට වීඩියෝ කරන්න වින්දා මේව කරලා ගත්තා. මේක දාලා මේව කරලා install කරගන්න. හරිද? install කරගෙන මේවලා මේව කරලා ෆෝන් එකේ ඉස්සර එක setup එක හදාගෙන ඔක්කොම කරලා පොඩි දෙයක් තියෙන මහ ලොකු දෙයක් නැහැ. ඉතින් පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේ app එකට ගිහිල්ලා app මේවා දීලා මේක කරලා ඔන්න මේ විදිහට ඔන්න මම ඕපන් කරගන්නවා. ඔන්න මේවා ඩිස්මිස් දෙන්න don't show again කියලා දීලා මේව කළා ඔන්න එන ඒවට allow is open app කියන එක දීලා මේව කළා අන්න ඔය විදිහට එනවා. ඔයාලගේ දැන් PC එකට කනෙක්ට් කරන Wi-Fi එක තමයි මේකට කනෙක්ට් කරන්න. මේ පේනවනේ මගේ PC එකේ පෙන්නනවා. මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්න ඕන. හරිද? කනෙක්ට් කරගෙන යන් දැන් අපි බලන්න PC එකට. ඔන්න ඒ විදිහට guys අපි දැන් PC එක download කරන් phone එක download කරන් මේව කරලා කනෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලගේ අනිවාර්ය Wi-Fi එක තියෙන්න ඕනේ මතක තියාගන්න හොඳින් මතක තියාගන්න Wi-Fi තියෙන්න ඕනේ Wi-Fi එක නැත්තම් මේ වැඩේ කරගන්න බෑ ඊට පස්සේ ඔයාලා කෙලින්ම කරන්න ඕනේ ගිහිල්ලා මෙන්න මේකේ දැන් ඔයාලා mic එක add කරලා තියෙනවනේ මෙන්න මේ mic එක add කරලා තියෙන්නේ මේ මෙතෙන් device එක පෙන්නනවා හරිද මෙතෙන් device එක පෙන්නන එක මෙන්න මේ මෙතනට ගිහිල්ලා ඉවරලා මේ device එක ඔයා දැන් මෙන්න මේ webcam මේක පෙන්නනවා හරිද microphone කියන එක ගිහුවාම හරිද ඔයා ගේම් එක දීලා ඕම් කරලා අයින් වෙන්න තියෙන ආයෙ තමයි ගේම් එකට යන්න තියෙන්නේ මේ ගේම් එකට ගිහිල්ලා දැන් ගේම් එකේ දැන් බ්ලූ ස්ටැක් යනවා බ්ලූ ස්ටැක් එකට ඇඩ් කරන්නේ මෙහෙම තමයි අපි දැන් ගේම් එකට යමු බලන්න මෙහෙම කරලා ගැම්මටම
ඔව් දැන් මගේ ගේම් එක ඩවුන්ලෝඩ් මේ අප්ලෝඩ් කරන්න වෙනවා. ස්ටාර්ටින් එක දාලා තියෙන්නේ මේ විදිහට ගිහිල්ලා ඉවරලා මේක ඔන්න හරිද දැන් මේක වැඩක් නැහැ BlueStack එකට ගිහිල්ලා මෙන්න මේව සෙටින් යනවා හරිද BlueStack සෙටින් ගිහිල්ලා guys මෙතන මේ බලන්න මේ ඩිවයිස් යන්න ඩිවයිස් ගියාම මයික්‍රෝෆෝන් වෙනවනේ මයික්‍රෝෆෝන් වෙන මේ යූරින් පේනවා මේනවනේ යූරින් එකට දෙන්න යූරින් එක දුන්නාම හරි තේරුණාද මේ මගේ දැන් මේක දාගෙන අවුලන්නේ මේ යූරින් එකට දෙන්න එච්චර ගන්න දින්න ඔයිලා මෙතන සේව් චේන්ජ් දෙන්න තේ සේව් චේන්ජ් දුන්නාට පස්සේ හරි ගැම්මක් මේවා කරලා මේ මම බලන්න මේ සේව් චේන්ජ් දුන්නාම වැටෙනවා ගැම්මට ඕ මොච්චරයි කරන් තියෙන්නේ ගැම්මටම ගයිස් කට්ටිය සෙට් වෙලා ඉතින් ඔන්න මේවා කරලා ගන්න මම ඉතින් කියන්නේ ඔයාලට කියන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක දාන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කට්ටිය බලලා ගැම්මටම ගන්න එහෙනම් කට්ටියටම ජයවත් තිරුවන් සරණයි ලයිව් එකට සෙට් වෙලා සපෝට් එකක් දෙන්න මේ වගේ දැන් දිගට බලන් ඉඳලා ඉන්න මම තව මේ වගේ ඒවා ගොඩාක් හදලා දානවා ඉස්සරහට එහෙනම් ජය වේවා